මගේ සරල ජීවිතේ තවත් එක ලස්සන දවසක්. ඉතින් අද ඉර පායන්නත් කලින්ම අපි ආව අද අපේ කුඹුරට. ඉතින් අද තමයි අපේ කුඹුරු වැඩ ටික පටන් ගන්න ඒ දවස. ඉතින් ගොවිතැන කියන්නේ මට නම් ඉතින් ජීවිතේ වගේ. මේ වී වගාවේ හැම බින් කොටසක්ම අපේ උත්සාහයෙන් ආදරයෙන් කරන දෙයක්. ඉතින් ඒ වගාවට අවශ්‍ය කරන පැළ බීජ ටික වපුරන්න කලින් මේ බිම් කොටස සූදානම් කරගන්න එක තමයි අපි මේ කරන්නේ. ඉතින් තව මාස 3-4කින් ගෙට ගන්න රන්වන් වී ටික අපිට දෙන්නේ මෙන්න මේ සරුසාර බිමෙන් තමයි. මම මේ විශ්වයට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මාව නගරයක ජීවත් නොකර මේ වගේ ලස්සන සරල ගමක ජීවත් වෙන එකට. තාත්තගේ කුඹුරේ ගෙවුන මේ හෝරාව මාව වෙනම ලෝකයකට අරන් යනවා. ගමෙන් පිට අවුරුදු කීපයක් ජීවත් වුණ නිසා මම දන්නවා ඒ ජීවිතේ කොච්චරනම් කාර්යබහුලද කියලා. ඉතින් ඒ ජීවිතෙත් එක්ක බලද්දී අපේ මේ ගමේ සරල ජීවිතේ ගොඩාක් වටිනවා මට නම්. කුඹුරේ වැඩ ටිකත් ඉවර කරලා අපි ආවා ආයෙත් ගෙදර. ඉතින් උදේම කුඹුරට ගියපු නිසා උදේ තේ එකවත් බොන්නේ නැතුව තමයි යන්න ඕනේ. ඉතින් මම මේ හදන්නේ මගේ උදේ තේ එක හදා ගන්න. ඉතින් මේ රසම රස තේ එකත් බොන ගමන් මම මේ කල්පනා කරන්නේ අද මොනවද මට කරන්න තියෙන වැඩ කියලා. අද ඉතින් මට බිස්නස් එකේ වැඩක් නැති නිසා මම හිතුවා එළවලු බීජ ටික හිටව ගන්න අද තමයි හොඳම දවස කියලා. ගෑනු ළමයෙක් විදිහට අම්මා තාත්තා ළඟ ඉන්න කාලේ තමයි අපේ ජීවිතේ වටිනාම කාලය. මොකද ආයෙමත් ඒ කාලෙට අපි කොච්චර ආස වුණත් ආයෙත් යන්න පුළුවන් කාලයක් නන් නෙවෙයි. තාත්තගේ ජීවිතේ තරුණ අභියෝගවලට මුහුණ දිය හැකි ශක්තිය මේ හැමදේම අපි ඒ දෙන්නගෙන් ඉගෙන ගන්නවා. ඉතින් දවසක් එනවා අම්මා තාත්තගේ ආරක්ෂක බාහිරයත් තාත්තගේ උණුසුම් හිනාවත් දාලා අලුත් ගෙදරකට යන්න. කැමැත්තෙන් ආදරයෙන් වගකීමෙන් අලුත් පවුලක් පදනම් කරන්න. ඔන්න ඉතින් වැඩ ටික ඉවරනකොටම හයියෙන් වැස්සක් වහින්න ගත්තා. ඉතින් මම හිතුවා මගේ උදේ කෑම එකත් මේ වැස්ස වෙලාවෙම කන්න ඕනි කියලා. ඔන්න ඉතින් හවස් වෙනකොට නම් වැස්ස ටිකක් පෑවුවා. උදේ කරන්න හිටපු වැඩ ටික දැන් තමයි මට ඉතින් කරගන්න පුළුවන් වුණේ. ඔය බලන්නකෝ ඉතින් මට කවුද උදව් කරන්න ඇවිත් තියෙන්නේ කියලා. ඉතින් අපේ ලුහි පහුගිය දවස් ටිකේ ගොඩාක් අසනීප වෙලා තමයි හිටියේ. දැන් නම් එයාට ගොඩාක් සනීපයි. ඉතින් මම මේ කරන්න හදන්නේ මෑ කරල්ලට ටිකක් හිටව ගන්න. ඉතින් කලින් සැරෙත් මම මේ කරල්ලට හිටව ගත්තේ මෙන්න මේ ටිකේමයි.
ඉතින් ඒවට ගහපු ඉනිවරටම තමයි මම මේ පාරත් මෑකරල් වැල් ටික යවා ගන්න හදන්නේ. මට තේරෙන කාලේ ඉඳන් මම ගොඩාක් ආස කරපු දෙයක් තමයි මේ එළවලු වගාව. ඉතින් මේ කාලෙට වඩා ගොඩාක් මාස මේ ගස් ලොකු වෙලා තියෙනවා දකින්න. තව පුංචි දෙයක් ඔයාලට මතක් කරන්න ඕනේ. ඉතින් මේ දවස්වල වැස්ස නිසා අපේ ගෙවල් වල පොල් කටු ඔය ටින් එහෙම වතුරෙන් පිරෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් අයින් කරලා පිළිවෙලකට තියාගන්න. මොකද මේ දේවල් නිසා ඩෙන්ගු බෝ වෙන්න පුළුවන්. ඉතින් මම මෑකරල් ඇට ටික නම් හිටගෙන ඉවරයි. දැන් මම මේ හදන්නේ බණ්ඩක් අයට ටිකක් තියෙනවා. ඒ ටිකත් මෙතනින්ම පැල කරගන්න. මම මේ ටික හිටවන අතරේ අම්මා මට තේ එකකුත් හදලා දුන්නා. ඉතින් තේ එකත් බීලම ඉතුරු වැඩ ටිකත් කරමුකෝ අපි. ඉතින් මම ඊයේ පැලතවානකින් මම මිරිස් පැල, මාළු මිරිස්, එතකොට තක්කාලි පැල ටිකක් අරගෙන ආවා. ඉතින් ඒ ටික හිටව ගන්න, බිම හිටව ගන්නවට වඩා මට හිතුණා මෙන්න මේ වගේ ලොකු පැකට් වලට දාලා හිටව ගත්තොත් හොඳයි කියලා. ඉතින් මම මේ පැකට් වලට පස් ටිකත් පුරවගෙන අර බණ්ඩක් අයට හිටව ගත්ත තැනින්ම මම මේ පැකට් ටිකත් ගෙනත් තියා ගත්තා. ඉතින් මම පැල ටිකත් හිටවගෙන මම මේ හදන්නේ ඇඟ ටිකක් හොදගන්න. ඉතින් මම ඇඟත් හොදගෙන පිරිසිදු ඇඳුමකුත් ඇඳගෙන මම මේ හදන්නේ මගේ කොණ්ඩේ පීර ගන්න. ඔන්න ඉතින් මාස ගානක ඉඳන් එකතු කරපු මගේ මැටි කැටේ මනි චැලේන්ජ් බොක්ස් එකයි දෙකම පිරිලා. ඉතින් ඉස්සෙල්ලාම බලමු මගේ මැටි කැටේ සල්ලි කීයක් ඉතුරු කරලා තියෙනවද කියලා. අනේ ඉතින් මාස ගානක් ඉඳන් පුංචි සල්ලි කොල දාලා මේ මැටි කැටේ පිරෙනකල් ගොඩාක් ආසාවෙන් මම බලන් හිටියේ.
ඉතින් මෙහෙම දකිනකොට මගේ මූණට ආවේ හරි අමුතු සතුටක්. ඉතින් මේ මගේ පුංචි මැටි කැටේ සල්ලි කීයක් ඇති කියලාද ඔයාලා හිතන්නේ? ඉතින් මට මේ විදිහට පුංචි කාලේ ඉඳන් සල්ලි ඉතුරු කරන්න කියලා දුන්නේ මගේ අම්මා. ඉතින් ඒ පුංචි කාලේ නම් මේ වගේ කැටේ පෙරුණහම අම්මා ඒ සල්ලි බැංකුවට ගිහින් දානවා. හැබැයි ඉතින් ඒ පුංචි කාලේනේ මම මේ සල්ලි වලින් නම් කරන්න දෙයක් හිතාගෙන ඉන්නවා. ඒ වැඩේට සල්ලි ඇති වුණොත් මේ සල්ලි වලින් කරන්නේ ඒක තමයි ඉතින්. ඉතින් මේ තියෙන්නේ මගේ මැටි කැටේ ඇතුලේ තිබුණු සම්පූර්ණ විස්සෙ කොළ ටික. ඉතින් මගේ කැටේ ඇතුලේ රුපියල් 20 කොළ වලින් කොළ 175ක් තිබුණා. මේ තියෙන්නේ මගේ මැටි කැටේ තිබුණ රුපියල් 50 කොළ. ඉතින් මෙතන කොළ 36ක් තිබුණා. මේ තියෙන්නේ මම මැටි කැටයට එකතු කරපු 100 කොළ. ඉතින් මෙතන කොළ 27ක් තිබුණා. මම මගේ කැටේට 500 කොළ දෙකකුත් එතකොට තව රුපියල් 1000 කොළයකුත් 5000 කොළයකුත් දාගෙන තිබුණා. ඉතින් මගේ කැටේ ඇතුලේ සල්ලි කොළ විතරක් නෙමෙයි කාසි වලිනුත් එකතු කරලා තිබුණා. ඉතින් 5 කාසි 80කුත් 10 කාසි 180කුත් තිබුණා. ඉතින් අපි බලමු මේ ටික එකතු කරපුවාම මගේ මැටි කැටේ ඇතුලේ සල්ලි කීයක් තිබුණාද කියලා. ඉතින් මගේ මැටි කැටේ රුපියල් 17200ක් එකතු වෙලා තිබුණා. ඉතින් අපි ඊළඟට බලමු මගේ මනි චැලෙන්ජ් බොක්ස් එකේ කීයක් තියෙනවද කියලා. ඉතින් මේකේ නම් රුපියල් 10000ක මුදලක්නේ මම එකතු කරන්න චැලෙන්ජ් කරලා තිබුණේ. ඉතින් අපි හරියටම බලමු රුපියල් 10000ක් මේ බොක්ස් එක ඇතුලේ තියෙනවද කියලා. ඉතින් කොටු 100ට මම මුදලක් විදිහට දාලා තියෙන්නේ එක කොටුවක් රුපියල් 100යි. එතකොට රුපියල් 100ක් දාලා එක කොටුවක් මම කැපුවා. එහෙම මම කොටු 100ක් කපලා තමයි 10000 චැලෙන්ජ් එක මම මගේ බොක්ස් එකේ හදාගත්තේ. ඉතින් මේ බොක්ස් එකට 100 ගුණාකාර කිව්වම 100 කොළම ඕනේ නැහැ. ඉතින් මේ තියෙන වෙලාවට 20 කොළ 5ක් එතකොට 50 කොළ 2ක් ඒ වගේම තව ඔයාලා ගාව වැඩිපුර තියෙනවා නම් 500 කොළයක් දාලා කොටු 5ක් කපන්න උනත් ඔයාලට පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි මම මේ චැලෙන්ජ් බොක්ස් එක මම මේ මාස ගානකින් පුරවගත්තේ.
ඉතින් මම මේ ක්‍රමයට විතරක් නෙවෙයි. තව ක්‍රම කිහිපයකටම මුදල් එකතු කරනවා. ඔයාලටත් ඒවා ගැන දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාලා තියන්න. මං ඔයාලට ඒවා ගැනත් වීඩියෝ අරගෙන එන්නම්. ඉතින් මගේ කැටේ තිබුණ රුපියල් 17,200ක්. එතකොට මගේ මනි චැලෙන්ජ් බොක්ස් එකේ තිබුණ රුපියල් 10,000ක්. එතකොට ඉතින් මන් ළඟ රුපියල් 27,200ක් තියෙනවනේ. ඉතින් මම හිතපු වැඩේ නම් මට මේ මුදල් වලින් කරගන්න පුළුවන්. ඉතින් මම මොනවද මේ මුදල් වලින් ගත්තේ කියලා ඔයාලට කියන්නම්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට සල්ලි ටික ටික එකතු කරලා ඔයාලා කැමති දෙයක් ඔයාලට ගන්න. ඔයාගේ කිචන් එකට, ඔයාගේ රූම් එකට, ඔයාගේ ගෙදරට ලස්සන දේවල් ගන්න ආස කෙනෙක් නම් ඔයාට මේ විදිහට ටික ටික සල්ලි එකතු කරලා ගන්න මුදල් වලින් ඔයාට ඒ දේවල් ඒ විදිහටම කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.